අද අපි කතා කරන්න හදන්නේ ගොඩක් අයගේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නයක් ගැන. බර අඩු කරගන්න හදන අය බත් අතහරින්න ඕනේද? ගොඩක් අය හිතාගෙන ඉන්නේ බර අඩු කරගන්න නම් මුලින්ම කරන්න ඕනේ දේ බත් නවත්තන එක කියලා. ඒත් ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ බත් කන එකේ නෙවෙයි, කන ප්‍රමාණය සහ කන විදියේ. බර අඩු කරගන්න කියලා බත් සම්පූර්ණයෙන්ම නවත්තන්න අවශ්‍ය නැහැ. වැදගත් වෙන්නේ කන ප්‍රමාණය සහ පිඟානේ සමතුලිතතාවය. බර අඩු කරගන්න හදන අයට හොඳම ක්‍රමය මෙන්න මේකයි. පිඟානයෙන් අඩකටත් වඩා එළවලු 4න් එකක් ප්‍රෝටීන්, මාළු, කුකුල් මස්, බිත්තර වගේ ඇඩ් කරගන්න පුළුවන්. 4න් එකක් බත්. බර අඩු කර ගැනීමේ රහස කෑම වර්ගයක් තහනම් කිරීම නොවේ. නිවැරදි ප්‍රමාණයෙන් ආහාර ගැනීමයි. මේ විදිහට කෑම ගත්තොත් බත් කෑවත් බර පාලනය කරන්න පුළුවන්. ඔබ බත් අඩු කරන විට මතක තබා ගන්න දේවල් කිහිපයක් තියෙනවා. ඉතින් ඔබ බත් අඩු කරලා බිස්කට්, පාන්, සීනි දාලා තේ වගේ දේවල් වැඩිපුර පාවිච්චි කරනවා නම් තේරුමක් නැහැ. ඒ වගේම අඩු බත් ප්‍රමාණයක් සමග බිත්තර, මාළු, කුකුල් මස්, කඩල වගේ දේවල් වැඩි කරගන්න. බත් සමග තන්තු බහුල එළවලු වර්ග වැඩිපුර ගන්න. මතක තබා ගත යුතු වැදගත් දෙයක් තමයි බත් අතෑරලා බනිස්, බිස්කට්, පැණි බීම. කන එක බර අඩු කරගන්න උදව් වෙන්නේ නැහැ. ඒක ලොකුම වැරද්දක්. ඇත්තටම මේක හොඳ පුරුද්දක්. දවසේ මුල් භාගයේ ශක්තිජනක ආහාර වැඩියෙන් ගැනීම. රාත්‍රියේ සරල කෑමක් ආහාරයට ගැනීම. ඒ වගේම වතුර ගොඩක් අපේ ශරීරයට වැදගත්. දවසට වතුර ප්‍රමාණවත් ලෙස බොන එක අපේ පරිවෘත්තීය ක්‍රියාවලට ලොකු උදව්වක් වෙනවා. ඔයා දන්නවද සමහර වෙලාවට අපිට බඩගිනි දැනෙන්නේ වතුර බොන එක අඩු නිසා. ඇත්තටම බත් කන නිසා මහත් වෙන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් කැලරි ගන්න නිසායි බර වැඩි වෙන්නේ. ඉතින් මේ වගේ වැදගත් සරල ටිප්ස් දැනගන්න අපිව subscribe කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔබට ගොඩාක් ස්තුතියි.